යාළුවනේ අද මම ආවේ මේ හුඟ දවසකට පස්සේ වීඩියෝ එකක් කරන්න පොඩ්ඩක් බැලුවා මේ කුකුලා කලින් වීඩියෝ වල නම් හිටියේ නෑ මේක මේ ළඟදී ගෙනාවේ මේ කඩකනාත් කුකුලේ. ඉතින් අර හිටව පොර සෙට් එක ඔක්කොම දුන්නා පොර කුකුළු ටික. මොකද උන් ටික මේ හදන්න බෑ මේ කුකුලා නාම්බ වුණාට පස්සේ කිකිලියන්ට කොටන්න පටන් ගත්තා. ඊට පස්සේ කිකිලියෝ ටික එළිය ළඟින්න ගත්තා. කූඩ වලට යන්නේ නැතුව කොහොම විශාල කරදර ටිකක් වුණා. ඊට පස්සේ සෙට් එකම දීලා දැම්ම කිකිලියෝ 5යි කුකුලා හිටියේ. පොර කුකුළු සෙට් එක සේරම දීලා දැන් මේ සාමාන්‍යයෙන් මේ වගේ නිකන් ගම් කුකුළු කලව මේ ඔය කඩකනාත් බෙන්ටම් ගම් කුකුළු වගේ ඒ වගේ සෙට් එකක් හදන්න කියලා තමයි බැලුවේ මේ අලුතෙන් ගෙනාවේ. කුකුලා නම් හොඳයි හැබැයි කිකිලියන්ට එහෙම මේ කතා කරනවා හොඳට මේ කොක් ගාලා මේ කණ්ඩෝ වෙලා එහෙම දෙනවා මේ වැඩේ කියන්නේ මේ තාම කිකිලියෝ ටිකක් සෙට් උන්නේ නැහැ හරියට ගන්න. මේ මට මම හොයන්නේ මේ රැකුන් වැටෙන ගම් කිකිලියෝ ඒ જાතිය දැන් නැහැ. ඒ රැකුන් වැටෙන ගම් කිකිලියෝ මේ හොයාගන්න නැහැ අපේ පැත්තේ. ඉන්නේ අර ගිරිරාජ් ඔය කරන්ද ගොල්ලා නම් මන උන් වැඩක් නැහැ. උන් මං කාලයක් හැදුවා ඊට පස්සේ උන් අවුරුදු දෙකක් විතර වාගේ දෙකමාරක් බිත්තර දානවා ඊට පස්සේ එහෙම බිත්තර වරනවා. ඊට පස්සේ මට අපිට මේ අපේ ඉතින් සංස්කෘතියට මසර දෙන්නත් බෑනේ නැත්තම් ඒක අර වාණිජ්‍ය විදියට කරනවා නම් ඉතින් මේ උන් හොඳයි මොකද එක දිගට බිත්තර මේ අවුරුද්දයක් විතර ගත්තා ලොට් එක පිටින්ම මසර දුන්නා. අපිට ඒක කරන්නත් බෑනේ. අපි ඉතින් ඒ හින්දා උන් හැදුවට වැඩක් නැහැ. අපිට කිකිලියෝ 4-5 දෙනෙක් හදනකොට අපි එහෙම ගෙදර බිත්තරයක් ගන්නනේ හදන්නේ. එතකොට ඒ જાතිය හදලා තේරුමක් නැහැ. මොකද මේ උන්ට කුකුල් කෑම දෙන්නත් ඕන. කුකුල් කෑම දුන්නොත් විතරයි බිත්තර දාන්නේ. කුකුල් කෑම දුන්නේ නැත්නම් ඒ බිත්තර දාන්නෙත් නැහැ. ඊට පස්සේ විටමින් දෙන්න ඕන, බෙහෙත් දෙන්න ඕන. වැඩ වැඩි උන්ට. මුන්ට මේ කියන්නේ මේ ඒ රැකුන් වැටෙන රැකුන් ආරේ උන්ට මේ එහෙම මේ මොකවත් දෙන්න ඕනේ නැහැ මේ ඉස්සර දැන් ඔය අපි පොඩි කාලේ හිටියා අපේ ගෙවල් වල කුකුල්ලු හිටියා ගාම් කුකුල්ලු උන්ට කිසිම ලෙඩක් නැහැ. ෂෝක් එකට මේ ඔය දෙන දෙයක් ඔය වැටෙන මේ ඉඳුල් ටිකක් බත් ටිකක් කාලා අපූර්වට බිත්තර දාලා ඉන්නවා කිසි කචල් එකක් නැහැ. උන්ට මේ මොකවත් බෙහෙත් ඕනෙත් නැහැ, ලෙඩක් නැහැ, බිත්තර කෑම ඕනෙත් නැහැ. ඒ જાතිය හොයාගන්න ඕනේ. ඒ જાතිය හොයන්න නැහැ දැන්. ඉන්නේ මේ බෙන්ටම් පැටව දෙන්නෙකුත් ගෙනාවා මේ මුන්නම් දෙන්නම කිකිලියෝ වගේ තමයි පෙනුවන්න. මේ ඉන්නේ තවුන්නම් පොඩි අර කුකුලත් එක්ක දාන්න මදි. තව ටික ලොක් කරගන්න ඕනේ. මම කෑම නම් දීලා තියෙන්නේ මේ ගෝවර කෑම එකයි මේ ඇට කෑම එක නම් කන්නේ නැහැ උන් පොඩිනේ. ඒක දෙනවා නම් කුඩු කරලාවත් දෙන්න ඕනේ. ඩබල් බෙන්ටම් එකේ අර බූට් බෙන්ටම් කිකිලියක් අනිත් එකේ නම් මේ නිකන් ගම් කලවම් ගතියක් වගේ තියෙනවා. ගම් කිකිලියෙක්ද මොකෙද්ද හොයන්න බෑ. මෙයා බූට් බෙන්ට් මම ඒ જાතියට ආසයි. චූටියෝ මේ දැන් ලොක් කරලා අරුත් එක දාන්න ඕන. අරුත් මා වයසක් නැහැ තව කුකුලා. කටු ඇවිල්ලත් නැහැ තව. මම තව කොහොමද මාස දැන් 3මාරක් විතර වගේ ඇති මුන් දෙන්නද. තව මාස 2ක් විතර වගේ යනකොට බිත්තර දාන්න පටන් ගනී. මගේ මේ කූඩ තියෙනවා මේ කූඩේ තියෙනවා මේකේ දැන් මේ දෙන්න ඉන්නවනේ. තව මේ කූඩේ තියෙනවා මේකේ මේ තාම මොකෙක්වත් නැහැ. මේකට දැන් ඉතින් ඔවුන්ගෙන් බෝ කරලා දාගන්න ඕනේ. ওই බෙන්ටම් මේ උන්නම් බිත්තර රකින්නවා. ආයි කලිනුත් ඔය වගේම කිකිලියා කිරියා එකේ හොඳට බිත්තර රැක්කා මේ පැටවුනුත් හැදුවා. මේ අලුතෙන් කූඩුවකුත් හැදුවා මේ යන්කෝ එකත් බලන්න. ඉන්නවා බාන්නේ. මක හරි කුල ඇටි දුවනවා. පිකරකක දුවනවා. උදේට එහෙම අඬනවා. මේක තමයි කූඩේ අලුතෙන් හදපු එක. මේක කුකුල් කූඩයක් නන්නේ බලු කූඩේ. බලු කූඩේ මං ආයේ වෙනස් කරා කුකුල් කූඩයක් විදියට මේ. මොකවත් නැහැ ඉතින් මේ යටින් මේ බ්ලොග් ගල් පීර ටිකක් තියලා බැඳලා මේ තියෙන බ්ලොග් ගල් වලින් බැඳලා ඊට පස්සේ මේ ලොකු කොළ පාර දැල් වලින් ගහලා තිබ්බේ කූඩේ. මේ තියෙන එළිය මේ ලොකු දැලට ඇතුල් පැත්තෙන් මේ පොඩි කොටු දැල ගැහුවා. උඩ අපානු සීට් එක අවුලන්නේ කූඩේ 6යි 5යි දිග 6යි පල්ල 5යි කියන්නේ 6 5 30යි කුකුළු 30ක් කැඩි හැකි 30ක් නම් හදන්න නැහැ. ඉතින් 10ක් 15ක් හදනවා. මුරුංගලී දෙකකුත් දැම්ම මේ කුකුල්ලොන්ට ළඟින්න මුරුංගලී හොඳයි කියනවනේ. මුරුංගලී වල මේ අර කර මොනවද ගල් තැලුම් අනම්මනම් එන්න මෙයා වෙනව අඩුයිලු. ඒ ඉඳා මුරුංගලී දෙකකුත් දැම්ම මේ වතුර වාදනේ මේ නිකන් මේ කෑන්නේ කියලා විතර දාන්න කියලා තිබ්බේ. ඉතින් මේ තව නම් කොහෙද විතර දාන්නේ නැහැ නේ තව.
කොකට හදලම තියෙනවා නේ ලස්සනට. එතකොට ආසයි තියෙන්නේ. මේ අනිත් කූඩේ. ඒකෙත් මොකෙක්වත් නැහැ. ඒකත් 3යි 2 කූඩයක්. මේකේ තමයි ඉස්සෙල්ලා පොරකු කුළු සෙට් එක හිටියේ. පොරකු කුළු ආයේ ටික කාලයකට හදන්නේ නැහැ. දැන් ආයේ මේ සෙට් එක හදලා ඉතින් ආසාව කාලෙන් කාලට මාරු වෙනවා. එතකොට ආයේ වෙන જાතියක් හදනවා. එතකන් දැන් ගංගු කුළු තමයි හදන්න හිතාන ඉන්නේ. බලමු අපි ඉස්සරහට ඉතින් මම වීඩියෝ ගේන්නම්. දිගටම ෂෝට් වීඩියෝයි ලොකු වීඩියෝයි දෙකම අරන් එනවා. ඉතින් නිතර ගේන්න වෙලාවක් නැහැ. මේ රාජකාරීත් එක්ක අමාරුයි කරන්න. ඉඩ ලැබිච්චාම වීඩියෝ පුළුවන් තරම් ගේන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරන්න.